තේප්පුවේ අභිරහස. 4 වෙනි පරිච්ඡේදය. රතු ඕලු සහ ඔත්තු රාශියක්. පී.සී. පිපින් හට කරන ලද ප්‍රයෝගය පිළිබඳ ළමුන් 5 දෙනා කටවසාගෙන සිනාසුනහ. පසුදින උදෑසන ලැරීට ඔහු හමු වූ අතර ඔහු සමග වචන කිහිපයක් කතා කිරීමට මදක් නතර විය. ළමුන් 5 දෙනා ගැන ගූන් මහතා කී දේ සිහියට නංවමින් පී.සී. පිපින් තරමක් සැක සහිතව ලැරී දෙස බැලුවේය. මොහු භයානක අයෙකු විය නොහැකි වූ නමුදු අනෙක් අයගෙන් එක් අයෙකි. සුබ උදෑසනක් පිපින් මහතාණෙනි, ලැරී විලීත ලෙස කීය. කොහොමද සැප සනීප? බොහොම හොඳයි, පිපින් මහතා කීය. පීටර්ස්වුඩ් හරි හොඳ තැනක්. මම හැමදාම මේකට කැමැත්තෙන් හිටියේ. පාස්කු නිමාඩුවට ඔයාලා ගෙදර ආවද? ඔව්, ලැරී කීය. මොනා හරි අභිරහසක් හොයාගත්තද පිපින් මහත්තයා? හොයාගත්තත් ඔයාට කියන්න ඕනේ නෑනේ. ලැරීට නියෝමින් පිපින් මහතා කීය. ඔයාලා ගැන මම අනතුරු අඟවලා තියෙනවනේ. තේරුණාද? හරි හරි. ඔයා මොනා හරි හොයාගෙන නැති කියලා අපි හිතුවා. ලැරී කීය. ඒක නෙමෙයි. අපේ කුස්සිය අම්මා ඊයේ රෑ බය වෙලා. අපේ කුස්සිය පිටිපස්ස පැත්තේ දොර ළඟින් මැරයෝ දෙන්නෙක් ගිහින් තියෙනවා. පිපින් මහතා මෙයට හොඳින් සවන් දුනි. ඇත්තටම එයා දැකලා තියෙනවද? ඒගොල්ලෝ කොහොම කට්ටියද? හරි. එක්කෙනෙක්ගේ කොණ්ඩේ රතු පාටයි කියලා එයා කිව්වා. ලැරී කීවේය. ඒත් වැඩි විස්තර දැනගන්න එයාගෙන් අහන එක හොඳයි. ඇයි? ඔයත් ඒගොල්ලෝ දැකලා තියෙනවද? සමහර විට මම දැකලත් ඇති. දැකලා නැතුවත් ඇති. පිපින් මහතා කෝපයෙන් කීය. ලැරීට ඔළුව වැනූ ඔහු යන්නට ගියේය. ඔහු ඉතා ගැඹුරු ලෙස කල්පනා කරමින් සිටියේය. එසේනම් ලැරීගේ කුස්සිය අම්මාත් රතු කොණ්ඩකාරයෙක් දැක තිබේ. එයා එදා රාත්‍රී ඔහු දුටු අයම වෙන්නට පුළුවන්. ඒ අය පැමිණැත්තේ කුමක් කරන්නද? ලැරීගේ කුස්සිය අම්මා හමු වී ඔහු මේ ගැන විස්තර ඇසීය. බියජනක පෙනුමක් ඇති, අඩි 6ක් පමණ උස ඇති, මහත මැරෙන් දෙදෙනෙක් පිළිබඳ තොරතුරු දැනගන්නට හැකිය. ඔවුන් මූණ දික් කරමින්, ඇස් වපර කරමින්, ගොරවමින් හා කෙඳිරි ගාමින් සිටි බවද ඇය වැඩිදුරටත් ඔහුට කීවාය. නිසකයවම ඔවුන්ගෙන් එක් අයෙකුට රතු කොණ්ඩයක් තිබුණි. රතු කොණ්ඩ සහිත මිනිසුන් ගැන විපරම් කර බැලීමට පිපින් මහතා පටන් ගත්තේය. සපත්තු මහන්නෙක් වන කෙරීගේ කොණ්ඩය දිලිසෙන රතු පැහැයෙන් යුක්ත විය. පිපින් මහතාට ඔහු අවස්ථාවේදී කෙතරම් සැකසහිත ලෙස ඔහු දෙස බැලුවේ දෙයත් ඔහුට බියටපත් විය. අහිංසක අයෙකු වන දේවගැතිගේ සහෝදරයාද ඔහුට හමු විය. ව්‍යායාමයක් ලෙස දිනපතාම ගම වටා තුන්වරක් ට්‍රයිසිකලයේ පැද යාම ඔහුගේ පුරුද්දක් විය. පිපින් මහතාට ඔහු හමු වූයේ තුන්වන වරටය. මෙවිට ඔහු දේවගැතිවරයාගේ සහෝදරයා ඉතා ප්‍රවේශමෙන් සියුම් ලෙස පරීක්ෂාවට භාජනය කළේය. කුමක් හෝ මරකමක් සිදු වී ඇතැයි ඔහු සිතීය. පිපින් මහතාද විමතියට පත්විය. තව කී වතාවක් මේ රතු කොණ්ඩකාර ට්‍රයිසරකලු හමු වේවිද? තමාට පී.සී. පිපින් හමු වූ බවත්, කුස්සිය අම්මා විසින් රතු කොණ්ඩයක් සහිත මිනිසෙක් දැක ඇති බව ඔහුට කී බවත් ලැරී අනිත් අයට කීවේය. පොලිස් නිලධාරියා ඇත්තටම ඇවිත් කුස්සිය අම්මගෙන් තොරතුරු විමසූ බවට ජැනට් පැටියට පැවසූ විට ඔහු කටවසාගෙන සිනාසුනි. වෙස් මාරුව හොඳට වැඩ කරලා තියෙනවා කියලා මට හිතෙනවා, පැටි කීවේය. තව රතු කොණ්ඩකාරයෝ කීප දෙනෙක් මුණ ගැහුනොත් පිපින්ගේ උනන්දුව වැඩි වේවි. එලෙසම එදින දවල් 12 වන විට විදුලි පණිවිඩ ගෙන යන රතු කොණ්ඩයක් සහිත පුද්ගලයෙක් පාපැදියකින් යමන් සිටියේ මහා හඬින් විසිල් කෙරෙමිනි. පිපින් මහතා දුටු විට ඔහු නතර වී ඔහු නොදැන සිටි ලිපිනයක් ගැන විමසීය. පොලිස් නිලධාරියා ඔහු දෙස බැලීය. තවත් රතු කොණ්ඩකාරයෙක් පීටර්ස්වුඩ් වල මෙහි කෙළවරක් වෙන්න නෑ වගේ. පස්වරු 1:00මාරට තවත් රතු කොණ්ඩකාරයෙක් පී.සී. පිපින් ඉදිරියේ පෙනී සිටියේය. ඔහු අත කුඩයක් විය. ඔහුගේ ඇහිබැමි කළු පාටය. රතු පාට කොණ්ඩය නිසා ඒවා විකාර ගතියක් පෙන්වීය. බියගෙන දෙන දත් ඉදිරියට නෙරා තිබුණි. ඒ නිසා ඔහු කතා කළේ අමාරුවෙනි. "ස්කූන් මී" රතු කොණ්ඩකාරයා ගොස ගැසුවේය. "ප්ලීස් කැන් යූ තේ වෙයා පෝස්ට් ඔෆිස් ඉස්" සමා වෙන්න. තැපැල් කන්තෝරුව කොහෙද කියලා කරුණාකරලා කියන්න පුළුවන්ද? පී.සී. පිපින් මුලදී සිතුවේ ඔහු විදේශීය භාෂාවකින් කතා කරන බවය. නමුත් ඔහු ගොත ගසන බව පසුව අවබෝධ කර ගත්තේය. හොඳටම කිට්ටු වී ඔහු මිනිසා දෙස බැලුවේය. තවත් රතු කොණ්ඩකාරයෙක්. මට හරිම පුදුමයි. ඒ කිසිම කෙනෙක් එදා රෑ ඔහු දුටු මැරවරයා මෙන් නොවීය. 2:00මාරට තවත් රතු කොණ්ඩකාරයෙක් පී.සී. පිපින්ගේ දොරට තට්ටු කළේය. මුලින් තවත් වැරදි ගෙදරක තැබූ බව කියා පුවත්පතක් ඔහු බාර දුන්නේය. ගූන් මහතා විසින් එය එවන්නට ඇතැයි සිතූ පී.සී. පිපින් ඔහුට ස්තුති කළේය. සියලු දෙනා රතු ඔලුකාරයෝය. පැටි ඔහු දෙස ඇසපිය නොහෙලා බලා සිටියේය. පී.සී. පිපින්ට අපහසුතාවයක් දැනුනි. ඒ කුමක් නිසාදැයි ඔහු නොදත්තේය. එබැවින් ඔහු දොර වසා ඉදිරි කාමරයට පිවිසියේය. එදින ඔහුට තවත් රතු කොණ්ඩකාරයෙක් දක්නට ලැබුණේ නම් ඇස්වල කුමන හෝ දෝෂයක් ඇද්දැයි පරීක්ෂා කරවා ගැනීමට අක්ෂි වෛද්‍යවරයෙක් හමු වීමට පවා ඔහුට සිතුනි. 5:00මාරට ඔහු තැපැල් කාර්යාලයට යෑමට පිටත් වන විට ඔහුට දක්නට ලැබුණේ තවත් අපූරු දෙයකි. තොප්පියට යටින් පහළට එල්ලෙමින් තිබුණු රතු කෙස් ඇති බස්තමක් ඇතතිව කකුල් අද්දමින් පැමිණි වයසක පුද්ගලයෙකි. "මට දකින්නට ලැබුණේ මේවමයි" යනුවෙන් අහිංසක පිපින් මහතා සිතීය. "මගේ මොළයේ තියෙන රතු කෙස්මද මන්දා." එවිට යම්කිසි දෙයක් ඔහුගේ සිහියට නැගිනි.
හරි. ගූන් මහතා මට කීවේ කුමක්ද? සෑම තැනම කරක් ගසන රතු කොණ්ඩකාරයින්ගේ ප්‍රවේශම් වන්න කියා නේද? එයින් ඔබ අදහස් කළේ කුමක්ද? ඔව් ඔව්. ඔහු කීවේ වෙස්මාරු කරන්න පැටි විය හැකි බැවි. නමුත් ඒ ළමයට එවැනි දෙයක් කරන්න හැකියාවක් තිබෙන්නට බෑ. එදා දවසේ දකින්නට ලැබුණු සියලුම රතු කොණ්ඩකරුවන් පිළිබඳ ඔහු සිහිපත් කළේය. තුන් වරක්ම දුටු රයිසිකල් කරු ගැන ඔහු සිහිපත් කළේය. ඔහු බොහෝ සැකසහිතව කල්පනා කළේය. මීළඟ රතු කොණ්ඩකාරයා මට හමුවනතුරු ඉන්නේ යයි ඔහු තමාටම පැවසීය. මට කුමන හෝ කොළප්පමක් කළහොත් මමත් හොඳ වැඩක් කරන්නම්. ඊළඟ රතු කොණ්ඩකාරයා හොඳ හැටි බය කරන්න ඕනි. අහම්බෙන් මෙන් ඊළඟ වතාවටත් ඔහුට හමු වූයේ දේවගතිවරයාගේ සහෝදරයාය. ලියුම් බෙදන වෙලාවට තැපැල්කාරයාට යෑමට ඔහු වහා බයිසිකලේ පදිමින් සිටියේය. PC පිපින් පාරේ ඉදිරියට විත් ඔහු නතර කළේය. දේවගතිගේ සහෝදරයා මහාඩින් සීනුව නාද කළ නමුදු පිපින් මහතා අයින් නොවීය. එබැවින් ඔහු කොතරම් ඉක්මනට තිරිංග තදකොට බයිසිකලේ නතර කරගත්තාද කිවහොත් ඔහු බිම නොවැටී බේරුණේ අන්තමිනි. මොකද කොස්තාපල්? පුදුමයටපත් දේවගතිගේ සහෝදරයා ඇසීය. තව පොඩ්ඩෙන් ඔබ යට වෙනවා. කරුණාකර ඔබේ නමයි ලිපිනයයි කියන්න. පිපින් මහතා කීවේ සටහන් පොත ගනිමින්ය. මගේ නම තියඩෝර් ඕවිට්. මගේ ලිපිනය දේවගති නිවාසය. මහත් ආඩම්බරයෙන් ඕවිට් මහතා කීය. හරි දේවගති නිවාසය. මං හිතන්නේ නෑ මට ඔය විදිහට බොරු කරන්නට බෑ. තේරුණාද? පිපින් මහතා කීය. පොලිස් නිලධාරියට ඔල්මාදේවත් දැයි ඕවිට් මහතා විමතියට පත්විය. ඔහු පොලිස් නිලධාරියා දෙස විමසිලිමත්ව බැලීය. පිපින් මහතා බියජනක ලෙස බලා ඕවිට් මහතාගේ රතු කෙස් වලින් එක්කරම ඇද්දේය. "ඔව්" බිමට වැටීමට ඔන්න මෙන්නමින් සිටි ඕවිට් මහතා කීය. "හැබැයිට මොකද්ද මේකේ තේරුම කොස්තාපල්?" පිපින් මහතා එකහෙලාම විශ්වාස කළේ හිසෙන් රතු කෙස් ගැලවේයයි කියාය. එසේ නොවූ නිසා ඔහු බියටපත් විය. ඔහු ඕවිට් මහතා දෙස බැලීය. ඔහුගේ රෝස පාට මූණ රතු පාටට හැරමින් තිබුණි. "දැන් ඔබට සන්තෝෂ හිතෙනවද කොස්තාපල්?" ඕවිට් මහතා ඇසුවේ පිපින් මහතා ඔහුගේ අල්ලා ඇද්ද ස්ථානයේ හිස පිරිමදිමිනි. "මට තේරෙන්නේ නැහැ." "ඔහ් දෙවියන්ට ස්තුති වේවා. අන්න මගේ සහෝදරි මියුරියල් මේ පැත්තට එනවා." මුරණ්ඩු බැල්මක් ඇති කාන්තාවක් තමා දෙසට පැමිණෙන බව පිපින් මහතා දුටුවේය. "මොකද මේ තියඩෝර්?" යනුවෙන් ගැඹුරු හඬින් ඇසීය. පිපින් මහතා එක්වරක් ඇය දෙස බලා ලැජ්ජාවෙන් සමාව ඉල්ලන වචන කිහිපයක් කොඳුරා මගහැර ගියේය. "පිස්සු" ගොරහැඩි හඬකින් මියුරියල් කීවාය. "දෙයියෝ තමයි දන්නේ." ගූන් මහතා පිස්සුවෙන් වගේ වැඩ කළා. "දැන් මේ මිනිහා ඔයාගේ කොණ්ඩේ ඇදලා මොකද්ද කරන්න හැදුවේ? ලෝක විනාශයවත් ළඟයිද?" ඒ තවත් අපූර්ව දිනයක් විය. එදින හවස ඕවිට් මහතා ෆැටිගේ මව හමුවීමට ගියේය. පිපින් මහතා තියඩෝර්ගේ කොණ්ඩෙන් ඇදීමට උත්සාහ කිරීම පිළිබඳ ඇය සියලු විස්තර පැටිගේ මවට පැවසුවාය. ඒ අසා සිටි පැටි කොක්කන්ලා සිනාසෙන්නට ඌයෙන් අවිනීත හැසිරීම පිළිබඳව අමනාපව පැටිගේ මව ඔහුව කාමරයෙන් එළියට යැවීය. නමුත් නොකඩවාම සිනාසමින් ඔහු සතුරු අතර බස්ටර් පුදුමයට පත්ව ඔහු දෙස බලා සිටියේය. එසේනම් වයසක පිපින් උගලට අහුවෙලා වගේ. "එහෙව නේද?" යනුවෙන් පැටි සිටියේය. "දැන් මේ නතර කළ යුතුයි." PC පිපින් ඔහු සමග ආශ්‍රය නොකරනු ඇතැයි සිතුවේය. මේ බොරුවක් යැයි ඔහුට අවබෝධ වුවහොත් ඔත්തെන ගැනීම සඳහා ලිටල් තියටර් වෙතට නොපැමිණෙනු ඇත. එදා බ්‍රහස්පතින්දා ඔවුන් රැස්වීමක් පැවැත්වූයේ ලිටල් තියටරයේ පිටිපස විසුරුවා හැරිය යුතු ඔක්තුව පිළිබඳ තීරණය කිරීමටයි. පිටතට නොපෙනෙන ස්තෝප්පුවක් තියටරයෙහි තිබුණි. ඔත්තු හා සාධක සඳහා සියලු දේ එහි තැබිය හැක. "එහෙත් තවත් රැස්වීම් තිබුණා කියලා හිතෙන්නට සිගරට් කොට තියමු." ෆැටි කීය. "ඒක හොඳයි." "ඇයි ගිනිකූරු?" ලැරි කීය. "මුල් ලකුරක් මහපු ලේන්සුවකුත් තියන්නට ඕන. ඒක හොඳ හොඩුවාවක් වේවි." "හා එයාගේ මොලේ අවුල් වෙන්නේ ඒක හොඳයි." එක්වරම ෆැටි කීය. "ෂහ්" බෙට්ස් කීවාය. "මම දන්න විදිහට ෂර් පටන් ගන්න නම් අඩුයිනේ. ඒ නිසා අපි ඒක තියමු." "ඇයි නැත්තේ?" "තියෙනවා. ෂෙබඩියා සචාරියාස් වගේ ඒවා." පැටි නියමින් කීවාය. PC පිපින් තවත් නාකි වෙනට ඉස්සර ෂෙබඩියාව සොයාවි. "නූලකුයි ඉදිකටුවකුයි අරන් මම දැන්මම මහන්නම්." ඩේසි කීවාය. "වෙන මොනවද තියෙන හෝඩුවාවල්?" "කාලසටහනක් පොතකින් හරි ඒ වගේ වෙන පොතකින් හරි පිටුවක්." පිප් කීය. "ඔව් ඒක හරි හොඳයි." පැටි කීවේ එම අදහස අනුමත කරමිනි. "මිනිස්සු හදිස්සියට වෙන මොනවද දාලා යන්නේ?" කල්පනාකාරීව ඩේසි ඇසුවාය. මට දැන් හිතුණා අපට කරන්න පුළුවන් දෙයක්. එතන ඇණයක් හරි ඒ වගේ වෙන මොනවා හරි තියෙනවා නම් අපිට පුළුවන් එකේ පොඩි රිදි කෑල්ලක් එල්ලන්න. රැස්වීමට ආපු කෙනෙක්ගේ කෝට් එකක් ඇණයකට අහුවෙලා කියලා එකෙන් හිතන්නට පුළුවන්නේ. ඒක හරිම වටින හොඩුවාවක් වේවි. ඒ වගේ මේක හරිම ස්වභාවික එකක් නේ." "ඔව් ඒක හොඳයි." පැටි පැවසීය. "ඒත් එක්කම අපි පැන්සලක් අරගෙන ගිහින් එතෙන්දී උල් කරලා කුඩු හැමතැනම දාමු." "අයියෝ කොයිතරම් පුදුම හොඩුවාවල් ගොඩක්ද." PC පිපින් තවත් කොහේ හරි පරීක්ෂා කරවන්න පුළුවන් විදිය මොනවා හරි කියන්නටත් ඕනේ. ලැරි කීය. "ඔව් අපි විසි කරන්නට යන කාල්ස්රහනේ එන දුම්රියක් යටින් ඉරක් ඇන්දොත් මොකද? මොකක් හරි දුම්රියක් රටින් අපි කියමුකෝ ඉරිදා දුම්රියක් කියලා." PC පිපින් ඒක පස්සෙන් එළවාවි. හැමෝම කටවල් වසාගෙන සිනාසුනහ. "තව වැඩක් කරන්න පුළුවන්." පැටි වෙස්මාරු කරගෙන ගිහින් ඊළඟට යන්න ඕනි තැන ලියපු ලියුමක් PC පිපින්ගේ අතට දෙන්න ඕනේ.
මේ විදිහට රටෙන් භාගයකටත් වැඩිය එයා දුර යවන්න පුළුවන්. ඩේසි කීවාය. මේ ඔක්කොම සිද්ධි ගැන ගූන් මහතාට වාර්තාවක් ලැබෙන තෙන් ඉන්නකෝ පැටි නියමින් කීය. ඒක බලපුවාම එයාට පිස්සු හැදෙන්නේ නැතුව තියෙයිද? ඉතාම ඉක්මනින් සියලුම හෝඩුවවල් සූදානම් කෙරිනි. පැන්සල් කුඩුද ලියුම් කවරයක් තුරද ඒ තුරට ලබා දාගන්නා ලදී. කවද්ද මේව තියන්නේ? බෙට්ස් ඇසීය. මටත් එන්න පුළුවන්ද? ඇයි නැත්තේ? අපි ඔක්කොම යමු. පැටි කීය. අපි ඔක්කොම එකට යනකොට සැක හිතෙන්න දෙයක් නැහැ. අපිට පුළුවන් සයිකල් වල ගිහිල්ලා ලිටල් තියටර් කාර් පාක් එකේ දාන්න. ඊට පස්සේ අපි තියටර් එකේ පෝස්ටර් බලනවා වගේ ඉන්න ගමන් එක්කෙනෙක් ස්ටෝප්පුවට ගිහින් හෝඩුවවල් ටික දානවා. ඒ වැඩේට විනාඩියක්වත් යන්නේ නැහැ. කවද්ද අපි යන්නේ? බෙට්ස් නැවතත් ඇසීය. ඇයට ඕනෑම දෙයක් කල්වදමා කරන්නට අවශ්‍ය විය. අද බෑ. පැටි පැවසීය. අද ටිකක් හුළඟ තියෙනවා. ස්තෝපීන් අහකට හෝඩුවවල් ගහගෙන යාවි. හෙට වෙනකොට හුලන් අතර වේවි. හෙට තේවලින් පස්සේ 4ට විතර සයිකල් වලින් යමු. ඒ අනුව පසුදින 6ට 10ක් තිබියදී පස් දිනම පිටත් වූහ. සුපුරුදු පරිදි බස්ටර් පැටිගේ බයිසිකල් කූඩේ තබා ගත්තේය. ඔහු ලිටල් තියටර් පිටිපසට ගොස් කාර් පාක් එකට ඇතුළු වූහ. කුඩා ළමයි බොහෝ දෙනෙක් සයිකල් නැවතුම් පොලෙන් තමාගේ සයිකල් ගනිමින් සිටියහ. "හලෝ" විමතියෙන් පැටි කීය. "අද දවල් මොකක් හරි ෂෝ එකක් මෙහි තිබිලාද?" "ඔව්" ඒ අතර සිටි ළමයෙක් කීය. "පාලේ හෝම්ස් වලින් අපටම ෂෝ එකක් පෙන්නුවා. කිසිම අයකිරීමක් නැහැ. ඒක හරිම හොඳයි. ඒකේ හිටපු අයට තමයි වැඩියෙන්ම කැමති." "සුසා, ඔය කියන්නේ ඩික්ටින්ගේ පූසා?" පැටි කීය. එය ඩික්ටින්ගේ අභිරූපණ කතා පෙළේ එක් කතාවක් බව ඔහුට සිහිපත් විය. "ඒක ඇත්ත පූසෙක් නෙවෙයි, එහෙම නේද?" "ඔව්, ඇත්ත එකෙක් වගේ පේන්නේ නෑයි" ළමයා කීය. මෙම දර්ශනය නරඹා ඇති ඩේසි ඒ පැටියට විස්තර කළාය. "පූසෙක් වගේ ඉන්නේ මිනිහෙක්. තරමක් පුංචි මිනිහෙක් හරි ළමයෙක් හරි වෙන්න පුළුවන්. මට නම් හිතුනේ එයා හරි විහිළුකාරයෙක් විදියට. ආම් බලන්න නළුවෝ යනවා." ශාලාව ඇති දොරකට ඇඟිල්ල දික්කොට කුඩා ගැහැල් ළමයා කීය. "බලන්නකෝ ලස්සන ගෑල් ළමයා දිහා. එයා තමයි ඩික් ටින්ටින්. අභිරූපණ වලදී හැම විටම පිරිමි ළමයෙක් හැටියට ගෑල් ළමෙක්ම ගන්නේ ඇයි? අන්න අර ඉන්නේ මාග්‍රට්. එයා තමයි නාට්‍යයේ ඩිග්ගේ ආදරවන්තිය. අරයා තමයි ඩිග්ගේ ගුරුවරයා. ඒ එක්කම ඉන්නේ එයාගේ අම්මා. ඔයාලට පේනවනේ. එයා නම් වෙනත් මිනිහෙක්. අන්න ඩිග්ගේ නැවේ කපිතාන්. එයා හරි ලස්සනයි නේද? අන්න අතන ඉන්නේ ඩික් බලන නැවේ ප්‍රධානියා." නළුවන් තියටරෙහි පැතිදොරින් පිට වී යද්දී ළමුන් පස් දෙනා ඔවුන් දෙස ඕනෑකමින් බලා සිටියහ. ඒ සියලු දෙනාම සාමාන්‍යයෙන් පෙනුනි. "පූසකෝ" බෙට්ස් ඇසීය. "එයා අනිත් අයත් එක්ක ගියේ නෑ වගේ පේන්නේ." කුඩා දරිය කීවාය. "හැම වෙලේම එයා පූසෙක් වගේ පිට ඇඳුම දාගෙන හිටියේ හින්දා කොයි වගේ කෙනෙක්ද කියලා මම දන්නේ නෑ. එයා හරි හොඳයි. මම නම් එයාට හරි කැමතියි." "අයිරින් ඩොනල්ඩ් ඔයගොල්ලෝ මෙහෙ මොකද කරන්නේ?" "අපි මෙහෙ බලාගෙන ඉන්නවා. ඉක්මන් කරලා එන්න." ගුරුවරයෙක් ශබ්ද නගා කීවේය. කා පාක් එක හිස් විය. පැටි වටපිට බැලීය. "දැන් එන්න" ඔහු කීය. "දැන් මෙහෙ කවුරුත් නෑ. අපි ඔක්කොමලා ගිහින් අර පෝස්ටර් බල බල එක එක්කෙනා එක්ක කතා කරමු." කවුරුත් අපේ දිහා බලන් ඉන්නේ නෑ කියලා අපිට තේරුණාම මම හිමීට ඇතුළට ගිහින් කෝඩුවාවල් ටික ස්තෝප්පුවේ දාලා එන්නම්. කෙසේ නමුත් එක්ක එක්කෝ දෙදෙනෙක් කා පාක් එකට පැමිණ එය හරහා ගමන් කිරීම ඔහුට මහත් කරදරයක් විය. ඊළඟ වීදියේ පුවත්පත් වෙළඳසලට යාමට එය කෙටි මාර්ගයක් වූ බව පැටි පසුව දැනගත්තේය. "මොන කරදරයක්ද මන්දා?" ඔහු කීය. "ඉක්මනින් වාහන ටික යනකම් අපිට රස්තියාදු වී ඉන්න වෙයි වගේ." බොහෝ වේලාවක් නතර වී සිට කෙලවරක් නොමැති පෝස්ටර් බලමින් සිටීමට ඔහුට නීරස විය. නමුත් අවසානයේදී වෙළඳසැල වැසූ බැවින් කාර් පාක් එක හරහා කෙටි පාරෙන් මිනිසුන් ගමන් කිරීම නතර විය. ඒ වෙලාවේ අඳුර වැටෙමින් තිබිණි. පැටි පඩි 3ක් නැග ස්තෝපුවට පිවිසියේය. සිගරට් කොට, ගිනිකෝරු වකුරු සහිත ලේන්සුව, පැන්සල් කුඩු, ඉරිදා දුම්රියක් යටින් ඇඳ තිබුණු කාල්සරහන් කොළය යන සියල්ලම ඔහු විසි කළේය. නාවිකා හමුදා නිල් පාට රෙදි කෑල්ලක් ඇණයකින් තදින් සවි කළේය. ඔහු ආපට යාමට සැරසිණි. එහෙත් ඔහු යාමට පෙර ආසන්නයේ තිබූ ජනේලයකින් බැලුවේය. ඉන්පසු පැටියට මොනතරම් තිගැස්මක් ඇති වුණාද?